ඔයාලත් එක්ක රසවරස පොලොස් කාරියක් හදන හැටි තමයි ෂෙයා කරන්න යන්නේ. ඉතින් මේ විදිහට හැදුවොත් නම් ඔයාලා හැමදාම කයි. ඉතින් අද හැදුවේ එක රස්ටවා බුලත් විතර මං කන්න නෙවෙයි. මේක පොඩි ටිප් එකක්. ඉතින් මං පොලොස් ගෙඩිය කපලා හොඳට හොදලා මෙන්න මේ බුලත් විතේ ඇතුලේ තියෙනනේ හුණු එක. හුණු එකකින් චුට්ටක් විතර මේ වතුර එකට දාලා තිබ්බා. මොකද ඒක කහට ගතිය යන්නේ මේ හුණු ටිකක් දැම්මම තමයි පොලොස් කරිය රතු පාටට එන්නේ කියලා කියනවා. ඉතින් මම මේ විදියට මෙහෙම හුණු ටිකක් දාලා හොදලා වතුර බේරලා තියාගත්තේ කලින් දවසේ රෑ. ඊළඟ දවසේ වතුර බේරුවේ නෑ සෝරි වතුර පිටින්ම තිබ්බා එක රෑයක්. ඊළඟ දවසේ තමයි උයන්න ගත්තේ. එහෙනම් අපි හදන්න පටන් ගමුනේ රසවරස පොලොස් කරිය එක. හරි දැන් මම කරන්න යන්නේ ඇතිලියක් ලිපේ තියලා මේ විදියට පොඩ්ඩක් ටෙම්පරාදු කරන්න යන්නේ. ඉතින් පොල් තෙල් ටිකක් දාලා මේකට මං අබ ටිකකුයි කුරුඳු පොත්තකුයි උළුහල් ටිකකුයි මුලින් දාලා තෙලෙන් පොඩ්ඩක් රත් වෙන්න තිබ්බා. ඊට පස්සේ අබ ටික පිපිරීගෙන එනකොට මම ඉතුරු කලමනා ටික දැම්මා. මෙන්න මේ ටික මෙතන තියෙන ලුණු ගෙඩියකුයි බිලින් ටිකකුයි සුදු ලුණු ටිකකුයි රම්පකාර පිංචයි. ඉතින් බිලින් ඔයගලන් අහලා නැතුව ඉතින් දානවා කියලා. ඒ වුණාට බිලින් ටිකක් දාලා බලන්නකෝ. ඒකත් එක හේතුවක් වෙනවා පොලොස් එක ටිකක් මෙලෙක් වෙන්න. ඊට පස්සේ මම මෙහෙම පොඩ්ඩක් තෙලෙන් ටෙම්පරාදු වුණාන් පස්සේ 3-5 කුඩු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි දානවා. මෙතන 3-5 කුඩු නම් ටිකක් වැඩිපුර දැම්මා. මේ සෑඳි 2.5 3ක් වගේ මිරිස් කුඩු මේ සෑඳි 1.5ක් වගේ දාලා මෙතන තෙලෙම පොඩ්ඩක් ඒකත් බෙද ගන්නවා. එතකොට පොඩ්ඩක් මේ හොදියක පොඩ්ඩක් තද පාටට ඇතෙනවා. ඊට පස්සේ මම මේ කපලා තියාගත්ත පොලොස් කෑලි ටික තියලා ඒකෙන් තීකිරි ටික දාලා තම්බ ගන්නවා. ඇත්තටම මම පැය 2ක් විතර මද ගින්දරේ එළිය ලිපේ දාලා තමයි හදාගත්තේ. දැන් ඉතින් වහලා උයා ගන්න තමයි තියෙන්නේ මද ගින්දරේ. එහෙනම් අපි බලමු කොහොමද හදාගත්තේ කියලා මම. ඉතින් බිලින් නම් හැමෝටම හොයාගන්න බැරුව ඇති. ෆුඩ් සිටි වලත් මං හිතන්නේ බිලින් තියනවා කියලා. බිලින් නැතුව හදන්න ඒක ප්‍රශ්නයක් නෑ. රසය වෙනසක්. මේ වෙලාවේදී මම ලුණු ටිකකුත් එකතු කරනවා. ලුණු ටිකක් එකතු කරලා ආයෙ මේ දී කිරි ටික හිඳෙනකම්ම උයා ගන්න තමයි යන්නේ. ඉතින් මම මෙතනදී නම් මද ගින්දරේ පැය 2ක් විතර වගේ හදාගත්තා. පොලොස් කරිය ඉවර වෙනකොට පැය 2ක් විතර වගේ ගියා. ආයි මේ වෙලාවෙදිත් මම ලුණු ටිකක් එකතු කරා. මොකද හොදි ටික ඔක්කොම හිඳිලා ආපහු මිටි කිරි දාන්න කලින් ආයෙ තව ටිකක් ලුණු දාගත්තා මම. දැන් ඉතින් දී කිරි ටික හොඳට හිඳිලා හින්දා මම මිටි කිරි ටික මේ විදියට දාගන්නවා. මිටි කිරි ටික දාලා මම මේ වෙලාවේ දැන් මේ මිටි කිරි එකතු කරන් පස්සේ මම බෙදපු 3-5 කුඩු ටිකකුත් එකතු කරනවා. බෙදපු 3-5 කුඩු මේ සැහැඳි 1.5ක් විතර වගේ මම එකතු කරා. ඊට පස්සේ මම ගෝල්කා පේස්ට් එකෙන් චුට්ටකුත් එකතු කරා. පොඩි ඇඹුල් ගතියක් ගන්න. ඇත්තටම රහයි මේ ඇඹුල් ගතියක් එන්නේ මේකෙන් තමයි. මේක තව ටිප් එකක්. දැන් ඉතින් මේ මිටි කිරි ටිකත් හොඳටම හිඳෙනකම් මම උයා ගන්නවා. දැන් නම් හරි. දැන් ওই විදියට හොඳටම ඒකත් හිඳිලා දැන් ඉතින් කෑමට ලෑස්ති. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඇත්තට මේ පොලොස් කරියක බත් එක කන්න ඕනෙත් නෑ. නිකන් උනත් කන්න පුළුවන් ඒ තරමටම රසයි. ඉතින් මමත් කලින් බුලත්
විටියේ තියෙන හුණු දාලා නැහැ. මේ පළවෙනි පාර තමයි දැම්මේ. මොකද මං අහලා තියෙනවා බුලත් හුණු දැම්මම රතු පාට වෙනවා කියලා. ඊට අමතරව මේක දැනගන්න ඕන දෙයක් තමයි පොලොස් ගත්තේ තෝරගන්නකොටත් ඒකත් බලපානවා. මොකද පරණ ගැට පොලොස් පරණ ඒවාත් විකුණන්න තියෙනවා. ඒවත් ගන්නකොට කොච්චර මොන දේ කරත් හරියන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ගහෙන් කඩපු ගෙඩියක්ම නම් හොඳයි. නැත්තම් කඩෙන් ගන්නවා නම් පොලොස් ගෙඩියේ නැට්ට හොඳට කොළ පාටද කියලා බලන්න. නැට්ටේ අග. එතකොට ඒක අලුත් ගෙඩියක්. ඒ වගේම දැති ළඟින් තියෙන්න ඕනේ කියනවා. එතකොට තමයි හොඳ ගැට පොලොස් ගෙඩියක් කියලා කියන්නේ. එහෙනම් අදට මං ගිහින් එන්නම්. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.